මම දැන් උඩ කියන්නේ නගර වහම මෙතන එනනේ guys මේ ඔයගොල්ලන්ට hello guys මොකද ඔයගොල්ලන්ට අද තවත් ලස්සන වීඩියෝ එකක් කරන්නේ අද යනවා මම බෝම්බුරැල්ල හොයාගෙන මෙතන මම ඉන්නේ මේ හන්දියේ තියෙන්නේ මෙතන උඩ පැත්තට ගියොත් ඒත් අග්ගල පැත්ත මේ පල්ලෙහා වැලිමඩ පැත්ත. ඒතකොට මම මේ ඉන්න පල්ලෙහා පාරෙත් මේ බෝම්බුරැල්ලට යන පාර. මේකට කියන්නේ මේ වැල පාරේ කියලා. ඒතකොට මේ පාර පල්ලෙහා පාරලුත් යන්න පුළුවන් වැලිමඩට. තව තැනකින් හැරෙන්න තියෙනවා. ඒකත් දෙන්නා ඔයගොල්ලන්ට. එනං යන් ගමනේ මත් එක්ක දිගටම. guys මේ බෝම්බුරැල්ල යන පාර මේ දෙමළායගේ මොකක් හරි උත්සවයක ලස්සන පෙරහැරක් තියෙනවා. ඔයගොල්ලන්ට පොඩ්ඩක් ඒකත් පෙන්නන්නම්. බලමු. තාම පෙරහැර එන ගමන් තියෙන්නේ. මේ පැත්තෙන් තමයි මම මේ උඩ පාරෙන් ආවේ. එතකොට පෙන්නුවා ඔයගලන්ට මේ පල්ලෙහාට යනවා නම් කෙලින් වැලිබඩ පැත්තට යන්න පුළුවන්. එතකොට මේ මෙතන බෝඩ් එක ගහලා තියෙනවා කිලෝමීටර් 5යි. මතක තියාගන්න මෙතන හන්දිය. මේ හන්දිය බුදු වැඳුරක් හදාගෙන වගේ එනවා මෙතන. මෙතනින් මේ වම් පැත්තට හැරෙන්න ඕන පල්ලෙහාට. වම් පැත්තට. දකුණට නෙමෙයි. වම් පැත්තට යනවා. මෙතන ගහලා තියෙනවා මේ බෝඩ් එක. එතන ගහලා තියෙනවා බෝඩ් එක මේ ලොකු බෝඩ් එකක් දාලා තිනවා. ඔයගොල්ලන්ට වරදින්නේ නැහැ. බොමුරුවැල්ල ප්‍රජා සංචාරක සම්මානය කියලා. කිලෝමීටර් 5යි කියලා. මම මෙතන පාගින්න එකේ ඉන්නේ. ඔයාලට පේනද මම මේ ආපාර මේ පැත්තේ ඉන්නේ. මේ පැත්තට ගියොත් වැලිමඩ පාර. එන වාහන දැම්මම මෙතන පාගින්න නැත්නම් වාහන දාගන්න පුළුවන් සේෆ් විදියට ඕගොල්ලන්ට. කැම කඩවල තියෙනවා. පල්ලෙහාට කැම කඩවල තියෙනවා. බොමුරුවැල්ල මේ පැත්තේ. එතන උඩින් තියෙනවා. බලන්න තියෙනවද දන්නේ නැහැ. ටිකට් එක ගන්න පඩිපෙළ යන්න. මේ තියෙන්නේ. මේ ගලගානේ තියෙන පඩිපෙළ එකට යන්න. කිලෝමීටර් එකමාරක් වගේ මේ පඩිපෙළ යන්න තියෙනවා. කිලෝමීටර් එකමාරක් වගේ. හයික් එකක් යනවා වගේ තමයි අනිවාර්යෙන්. ඕගොල්ලන්නේ හයික් එකකින් පඩිපෙළ නැහැනේ. මේක පඩිපෙළ තියෙනවා. එමෙතන යන්න තියෙන්නේ. හැම බොමුරුවැල්ලේ උඩට. නම් බොමුරුවැල්ලේ වටංගේ මේ ඉන්නේ පුතේ මේක පඩිපෙළක් තමයි නගින්න දුන්නේ. මේකනේ ආපාර මේ නගින හොදට ලස්සන මල් ගස් අතරින් වතුර පාරල් අතරින් බොමුරුවැල්ලේ උඩට guys පේනවනේ මේ ටික දුරක් නැද්ද? පල්ලෙහා පාර පේනද දැන් නිකන් ගිනි පෙට්ටිය මේ පාර පල්ලෙහා පාර වෙන්නේ. තමලා ඉන්න ඕන. මෙතන. මෙයා තනියෙන් තියෙන්නේ පඩිපෙළ ටික. මේ ඔයගලට දියල්ලට යනවා අනිවාර්යෙන් මේ මෙතන රුපියල් 100ක් ඉන්නේ මෙතන ටිකට් කවුන්ටරේ තියෙනවා. රුපියල් 100ක ටිකට් එකක් ගන්න ඕන අනිවාර්යෙන්. දේශීය වැඩිහිටි කෙනෙක්ට එහෙම ටිකට් එකක් කරගෙන මේ දිගේ උඩට යන්න තමයි තියෙන්නේ. දැන් නම් මේ වතුර සද්ද ළඟ ඇහෙනවා. ඔයගොල්ලෝ පේනද මේ මෙතනත් ඉයල්ලෙන් මේ පල්ලෙහාට එන වතුර පාරක් සද්ද ඇහෙනවලු. මම මේ පැත්තෙන් උඩට යන්න ඕන.
මේ යන පාර. මේ යන පාර තියෙනවා. තව ඉස්සරහට යන්න ඕනේ. ඉස්සරහට යන ගමන් ඉන්නේ තවත් මම දැන් මේ මීටර් 100ක් විතර යන්න ඕන මම දන්නේ නැහැ මගේ වලේ ගමන පොඩ්ඩක් ගන්න මීටර් යනවා වැල්ලගේ කියම තියෙනවා අනකට පත්තුන්ගේ සද්දයි ඒක තමයි කියන්නේ ඉතින් මේ හරියෙන් යනවා මේ දියල්ලෙන් එන වතුර පාරක් ඒකට කියන්නේ ගෙනව මේ දැන් කාලා තව ටිකක් පුරාවා තව මේ මෙතන මේ කඩවල හැදියා දිගටම පාල් වෙත් විදිහට ගන්න දින මේ තව කිලෝමීටරයක් විතර මෙතන යන්න ඕනේ කියලා තමයි කිව්වේ. මෙතන කඩේක අඳින ගියනකොට පස්සේ බලමු ඉතින් උපදෙන්නේ කියලා. මම එනම් තවත් දුරට වැස්සකුත් එනවා. වැස්සෙන් ඉස්සෙල්ලා කොමරේ මේ ගියා ගන්නවා නේද? බොම්බුරු වල බලනවා තමයි යන්නේ. මෙච්චර මහන්සි වෙච්චි. එනම් මහන්සි නොබල ඉතින් බොමුර වල උඩම් බලන්න. මේ දැන් නම් දියැල ළඟ ළඟම පේනවා මේ දැන් නම් ඉන්න. පුළුවන් තරම් ඉක්මනට දියැල ළඟට යන්නයි ඕන මේ. තව ටිකක් තියෙනවා පාරේ. තව කට්ටිය යනවා. මාල් ලස්සන ඇත්තටම එකපාරට කැලෙමෙද්දෙන් ඇවිල්ලා මේ දියැල දැක්කම මාර පුදුමයක් තියෙනවා. මාල් ලස්සනයි පිස්සු වගේ දෙයක්. පේන්නේ නැති ඔය මාල් ලස්සනට පේනවා කැලෙමෙද්දෙන්. යන් එන ඉස්සරහට දැන් තමයි මේ පාරේ හොඳම හරිය පටන් ගන්න. ඉස්සරහට ගෙනන් ගල් තියෙනවා මේ හරියේ එකක් පාරක් හරි අමාරුයි කියලා පව් ගන්න බෑනේ. අමාරු නැතක යන්න දෙන්නේ. මේ වගේ නෑ ඉස්සරහ මාර පඩිකයක් තියෙනවා නගින්න. තනි ගෙලෙන් තියෙන්නේ නගින්න. එනනේ ගයිස් මේ ඕගොල්ලන්ට තනියර මේ වැල් ගොඩක් උඩින් නගින්න තියෙන්නේ. ගහක යනවා වගේ නිකන්. ගහේ ලොකු ගහක මුල් ගොඩක් උඩින් නගින්න. කොහමද මේ අවසන් වශයෙන් පඳුන ගලා පඩි පෙළ නැගලා වැල් උඩින් ඇවිල්ලා මුල් උඩින් ඇවිල්ලා වතුර උඩින් ඇවිල්ලා බොඹර වල පාමුලට ආවම මරේ මේක පැත්ත මේ වම් පැත්ත ඒක වම් පැත්ත තියෙන විදිය මේකන තමයි වතුර වැටෙන මේ ඔයගොල්ලෝ අර වෙන වීඩියෝ වල එහෙම දැකලා ඇති දකුණු පැත්ත තමයි අතනවල විශ්සෙම තියෙන පැත්ත තමයි අසනවදන මොන වේලේදී මාර ලස්සනක් තියෙන්නේ මේ තනිකර අර මේ දීර්මැල්ල වගේ තමයි වතුර ස්ප්‍රේ කරනවා වගේ මාර මේ හරියට තනිකර ඉන්න බෑ ඉන්න තනිකර ඉතින් වැටෙන වතුර දීර්මැල්ල වලට උසයිද ඒ වගේ උසයිද වන්දා මාරු සත්‍ය අද වතුර තියෙන මේ ලස්සන view එක තමයි තියෙන්නේ ඕගලන්ට තේරෙන්නේ මේ මගේ ලස්සන මේ යැලේ ෆාම් වලටම ආවා view point එකක් තියෙන කට්ටිය දෙන ෆොටෝ ගන්න මම පොඩ්ඩක් මේ තව පොඩ්ඩක් උඩට යන්නේ කියලා බැලුවේ එහෙනම් මම පොඩ්ඩක් තව පොඩ්ඩක් උඩට යන්නේ කියලා බැලුවේ ළඟටම ගිහිල්ලා ඔයගොල්ලෝ මගේ දියලුම මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මතක ඇති මේ මම දියලුම ළඟටම ගියා ඒකනේ පොඩ්ඩක් බොම්බුරු වැල්ලෙත් ළඟටම ගිහිල්ලා බලන්නේ කියලා බැලුවේ බලමු මෙහෙන් ගියාට වැඩක් නැහැ මෙහෙන් ගියොත් වෙන්නේ නේ ඇල්ලේ වතුර වැටෙන පාමුල අනිවාර්යෙන් පරිස්සමෙන් නාන්න
පීනන්න පුළුවන් කට්ටිය නාන්න අනිවාර්යයෙන්ම නාන්න. ඊළඟ පුළුවන් කට්ටිය. අද කොළපාට වෙන්නේ. ආයි උත්තර ගැඹුරට හිතා ගන්නවා කියලා. අර ඇල්ලේ වල ඇල්ල වගේ තමයි. මොකද කියන්නේ මේ වතුර වැටෙන තැන්නේ අනිවාර්යෙන් ගොඩක් ගැඹුරු ඇති. ඒ නිසා මේ නාන්න හිතන අනිවාර්යෙන් ගොඩක් පරිස්සමෙන් නාන්න. මොකද තමයි වතුර පල්ලෙහාට ගණන් යන්නේ. එතන වතුර ඉදලා පල්ලෙහාට ගණන් යනවා මේ වතුර. මෙතන මේ උදේ කරමුළු සේතින හරියට අනිවාර්යෙන් හදන්න යනවා මම දැක්කේ දැන් යන්න තියෙන තැන. එතනින් සීන් බලමු එතනට යන්න. එහෙනම් වීඩියෝත් එක දිගටම ඉන්න. තව ලස්සන තැන් ටිකක් බලන්න. හොඳට guys video එක අවසන් කරන්නයි කියලා බැලුවා වීඩියෝ ටිකක් දිගෑදී මේ උඹල දැන් මේ පල්ලෙහාට බැහැගෙන යන ගමන් මේ වට්ටම් මහන්සියට ඇත්තටම කිලෝමීටර් එකමාරක් විතර තියෙනවා අනිවාර්යෙන් කිලෝමීටර් එකමාරක් විතර අනිවාර්යෙන් තියෙනවා ඒ කියන්නේ අමාරුයි ගෑනුවයත් නගිනවා ඒක ප්‍රශ්නයක් නෑ මේ ගන්න පුළුවන් වයසක අය වත් නගිනවා නමුත් නෑ දෙන එක නගින්න තියෙන්නේ ගන්දන් නගේ වගේ යන්න තියෙන්නේ ඉතින් තරම් අමාරු නෑ සුදුත් කරන්න බැරි දෙයක් නෑනේ අනිවාර්යෙන් ඉතින් කොහොමද පොර එල්ල බැලුවා පොරොත් වීඩියෝ දෙකකට දෙලා ඒ ලස්සන දකින්න නැති කොහොමද කියලා මාරම ලස්සනයි මේ එතන අර වම් පැත්තේ කනවල දිස්ස තියෙන හරියට කොළ පාට වගේ අර නිකන් නිව්සීලන්ඩ් වගේ නිකන් අපේ වේද වගේ ලස්සන කනවල ටිකක් තියෙනවා එතන යන්න බෑ එතනින් ඒක වෙලා යන්න ඕන නම් වෙන්න ඕන එතනින් වෙලා යන්න ඕන එතන කොට පරිස්සමෙන් කොට වෙන්න ඕන මොකද මේ වතුර යන්නේ කියනවනේ මාර වතුර ඉස්සරහට තියෙන්නේ අද මේ අහසත් බැලුවොත් මේ අනිකරම අඳුරයි පැති වල වහිනකොට මේ වතුර ඔක්කොම පල්ලෙහාට වහින්න මේ ඉන්නවා වැඩි වල පැත්තට. මොකද ඉලි පැත්තේ තියෙන වතුර ඔක්කොම මේ තමයි පල්ලෙහාට වහින්නේ. ඒ නිසා අපනේ කොට යනවා පරිස්සම් කොට යනවා මේ වතුර අදුම දවසක අනිවාර්යෙන් ඒකට වෙලා යන්න. ඉතින් කියන්න දෙන්නේ අනිවාර්යෙන් වීඩියෝ එක හොඳින් බලනවා. වීඩියෝ එක හොඳයි නම් තව මේ වගේ වීඩියෝ අනිවාර්යෙන් හම් වෙනකම් වීඩියෝ එක හොඳයි නම් ඉතින් කියන්නේ ලයික් එකක් දාන්න අනිවාර්යෙන්. තමන්ගේ අදහසක් තියෙනවා කමෙන්ට් කරන්න අනිවාර්යෙන්. තව කෙනෙක්ට බලන්න වීඩියෝ එක නැත්නම් ෂෙයා කරන්න. තව මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනවා. එනම් මම කියන්නම් සියලු දාට